හරි. එහෙනම් අද පන්ති අපි පටන් ගමු. හැම කෙනෙක්ටම අයබෝවන්. සවුන්ඩ් එකේ මොනවා හරි අවුලක් වුණොත් පොඩ්ඩක් දැනුවත් කරන්න. හරි. අද පොඩ්ඩක් අපිට තියෙන පැට්‍රිකල් එකක්. පැට්‍රිකල් එකේ වැඩ ටික තමයි කරගෙන යන්න තියෙන්නේ. එතකොට දැන් අපි මේ දවස් ටිකේ පොඩ්ඩක් වැඩිපුර කතා කරගෙන ආවේ ද්‍රව්‍ය බල හැඳීමනේ. අද පොඩ්ඩක් අපි වෙනස් කරනවා මෝස්තර කරන කට්ටියට පැට්‍රිකල් එක තමයි දෙන්නේ. මෝස්තර විතරක් නෙවෙයි. මේ දැන් අද කියා දෙන එකෙන් ඕනම විදිහේ ඩිසයින් එකක් ඇඳගන්න පුළුවන් විදිහට තමයි අද ඒකකේ කියා දෙන්නේ. ඒ කියන්නේ අද මලක් අඳින පොඩි ක්‍රමයක් කියලා දෙනවා සහ කුඩ මෝස්තරේ කතන්දරේ අද ඉවර කරලා දානවා. එතකොට ඒක නැවත නැවත අපිට කරනකොට ක්‍රමේ මතක තියෙන්න ඕනි අද කියලා දෙන්න. හරි. මම ඊට කලින් පොඩ්ඩක් පෙන්වන්නම් චිත්‍ර වගේක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් බලලා අපි මේක තේරුම් ගමු කොහොමද වැඩේ කරන්න කියලා. හරි. රයිට්. එතකොට මෙතන තියෙන ඩිසයින් එක එහෙම නැත්නම් මේක අපි සාමාන්‍යයෙන් ගන්න මේ වගේ මෝස්තරයක් දිග මේස රෙද්දකට. හරිද? ඊට පස්සේ ඇඳ රෙද්දකට ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේක අයත් වෙන්න උද්භිත ගණයේ මෝස්තර වලට. හරිද? ඒ කියන්නේ උද්භිත නිර්මාණ. නැත්නම් උද්භිත ගණයේ සැරසිලි වලට තමයි මේ වගේ ඩිසයින් එකක් ගන්න. මේක සාමාන්‍ය ආයත මේ චතුරස්‍රාකාර හැඩයක් තියෙනවා. මේක ගන්නේ සාමාන්‍යයෙන් කුෂන් කවර් එකට හතරැස් මේස රෙද්දකට ඒ වගේ මේකත් උද්භිත ගණයේ හැඩයක්. එතකොට මේ ව්‍යාප්ත මෝස්තර එතකොට මේවට කියන්නේ මුළුතල කියලා. හරි? මුළුතල මෝස්තර. එතකොට මේවා ව්‍යාප්ත මෝස්තර. මේ ව්‍යාප්ත මෝස්තර වල තියෙන විශේෂත්වය තමයි මෙතන මලේ භාගයක් තිබ්බොත් මේ මලේ ඉතුරු භාගය අනිවාර්යෙන් එහා පැත්තේ තියෙන්න ඕනේ. හරිද? එතකොට මෙතන භාගයක් තිබ්බොත් ඒක ඉතුරු කෑල්ල මෙතන සෙට් වෙලා තියෙන්න ඕනේ. හරි? මෙතන කෑල්ලක් තිබ්බොත් මෙතනත් ඒකේ ඉතුරු කෑල්ල තියෙන්න ඕනේ. තියෙන්නේ. ඒ වගේ ඇඳපු ව්‍යාප්ත මෝස්තර තමයි මේ. එක එක ජාතිවල ළමයින්ගේ ඇඳුම් වලට ඒ වගේ ගන්න පුළුවන්. මේ වගේ ඩිසයින් දාලා ඔය වගේ එක එක ජාතිව තියෙනවා. අද කොහොමත් මං මෝස්තර 8ක් විතර අඳින්න පුළුවන් ඒකකයක් ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. ඒ කියන්නේ ලේසියෙන් අඳින්න පුළුවන් විදිහ. ඒ කියන්නේ මේ වගේ අර මලක් සහ කොළයක් යොදාගෙන කරන ඒවා මේ ගොඩක් තියෙනවා. හරි? ගොඩක්ම ව්‍යාප්ත මෝස්තර තමයි තියෙන්නේ. මේ ව්‍යාප්ත මෝස්තර කරනකොට අර ව්‍යාප්තිය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක තමයි අංක 1. මේ කියන්නේ මේ වගේ අර භාගයක් තිබ්බොත් ඉතුරු භාගේ එහා පැත්තේ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. හරි. අපි අද මේ පාඩමට පාඩමට ගිහිල්ලා කරන්න ඕනි වැඩේ පටන් ගමු. හරි? රයිට්. දැන් හැම කෙනෙක්ම වගේ ඇවිල්ලා ඉන්නේ. තව දෙන්නෙක් ඉන්නවා. දෙන්නත් දැන් කරගෙන යනකොට සෙට් වෙයි මැද. හරි. දැන් අද ඇවිල්ලා මේ කුඩ මෝස්තරයන්න කියලා දෙනවා. එතකොට මේ කුඩ මෝස්තරේ අඳිනකොට අපිට මේකෙදි විභාගෙදි යාවොත් උද්භිත ගණයේ හැඩතලයක් යොදලා මේ කුඩ මෝස්තරේ අඳින්න ඕනේ. හරිද? දැන් උද්භිත ගණයේ හැඩතලයක් කියන්නේ මොනවද? අපි ඒව දැනගෙන ඉන්න බෑ. හරිද? සත්ව ගණයේ හැඩතල. දිව්‍ය සත්ත්ව උද්භිත නිර්ජීවි. ඔය වගේ සිංහල සැරසිලි මෝස්තරයක කොටස් 4කට බෙදෙනවනේ. ඕකෙන් දිව්‍ය ගණය කියන්නේ ඉර සහ හඳ විතරයි. හරි? උද්භිත ගණය කියලා කියන්නේ ලියවැල්, පලාපෙති සහ මල් මෝස්තර. මල් මෝස්තර වලට වෙනමම නම් තියෙනවා. ඒවා අපි දන්නවා. බිනර මල, වැටකේ මල, සපු මල ඔය වගේ මල් මෝස්තරත් අපිට තියෙනවා. හරි. එතකොට ඒ මලුත් ගන්න පුළුවන් සහ අර පලාපෙති ලියවැල් වලිනුත් වැඩ කරන්න පුළුවන්. ඔය ඔක්කොටම ඕන වෙන්නේ මෙන්න මේ හැඩේ. හරි. මම ওই හැඩේ ඇඳලා පෙන්නන්න ඕම් බලන්න. මෙහෙම ඇවිල්ලා කොහොම උස්සනවා. 1යි 2යි 3යි
ඔන්න ඔය කෑල්ල තමයි අපිට ඕන වෙන්නේ. මේකෙන් සාමාන්‍යයෙන් මෝස්තර වර්ග ඔක්කොටම වගේ මෙන්න මේ පෙත්තක යොදා ගන්න පුළුවන්. හරි. මේක අමාරු නෑ, මම පෙන්නන්නම් පොඩ්ඩක් ලේසි දෙයක් කරලා. හැඩේ කියන්නේ සාමාන්‍යයෙන් මේක මේ ආයි මම පෙන්නන්නම්. මෙතන මේ හැඩේ උස්සන්න ඕනි. මෙතන ඉස්සෙන තරමට තමයි ලස්සන ඉන්නේ. ඊට පස්සේ මෙතන අග්ගිස්සෙන් ඉස්සෙනවා 1යි 2යි 3යි. මේ වගේ කෑලි 3යි යන්නේ. ඊට පස්සේ මේක කොහොම ගෙනල්ලා මෙතනට ගහනවා. හරි. මේකෙන් මලක් අඳින විදිහ මම පෙන්නන්නම්. මේක මේ සාමාන්‍යයෙන් ඔය ලියවැල් වලට ගන්න පුළුවන්, පළත් මේ පෙත්තකට ගන්න පුළුවන් සහ මල් පෙති වලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි මෝස්තර අඳිනකොට ඒකකනේ ගහගන්න. ඒ කියන්නේ ඒකකයක් නේද ගන්නෙ. ඔය ඒකකේ සාමාන්‍යයෙන් අපි අඳින්නේ මේ වගේ හතරස් කොටුවක් අස්සේ. කියන්නේ අපිට ඕන දෙයක් නිර්මාණය කරගන්න ඕනේ වුණාම. හරි. ඔන්න ඔය වගේ කොටුවක් ඇඳගත්තා. අපි සාමාන්‍යයෙන් දැන් මලක් අඳිනවා නම්, හරිද? මම මෙතන පොඩ්ඩක් දාලා පෙන්නන්නම්. මැද සාමාන්‍යයෙන් ඔය වගේ රවුමක් දාගන්නවානේ. ඒ කියන්නේ මලේ මැද බෝලේ. හරිද? ඕක දාගත්තට පස්සේ අර මං කලින් ඇඳපු පෙත්තේ කියන්නේ මෙන්න මේ ඩිසයින් එක පාවිච්චි කරනවා මෙතන මලක් අඳින්න. හරිද? මේකම තමයි අද කුඩ මෝස්තරේ, ඒ කියන්නේ කුඩ මෝස්තරේ මලක් නෙමෙයි. කුඩ මෝස්තරේටත් ගන්න. හරිද? මම මේක වෙනම අඳවන්නම්. ඔබ බලන්න මේක අඳින විදිය. හොඳේ. මම මෙතනින් මෙහෙම උස්සලා මෙන්න මේ මුල්ලට අඳිනවා මේ හැඩේ මේ. අරකම තමයි. ඊට පස්සේ මෙතනින් අහපව් 1යි 2යි 3යි මෙතනට යා කරනවා. හරි? ඔය එක පෙත්තක්. ඒ කියන්නේ මේකම. ඊට පස්සේ මෙතනින් පුම්බලා මේ මුල්ලට මේ 1යි 2යි 3යි. ඊට පස්සේ මෙතනට යා කරනවා. එතකොට මලේ පෙති දෙකක් හරි. රයිට්? දැන් මේක ඕයි නම් අපිට පල්ලෙහාට ගන්නත් පුළුවන්, නැත්නම් මේ අතට මෙහෙම දාන්නත් පුළුවන්. එක එක සිස්ටම් තියෙනවා. හරි? අපි නිකන් ඕක මෙතනින් ගමු බලන්න. මෙතනින් අරන් මෙහෙම ඉස්සුවා මේ මෙතනට. 1යි 2යි 3යි. හරි? ආයි මෙතනින් 1යි 2යි 3යි. ඊට පස්සේ මේ පොඩි පොඩි තැන් වලට අපිට තව මල් පෙති වගේ දේවල් දාගන්න පුළුවන්. හරි? සාමාන්‍යයෙන් මේ වගේ තැන් වලට අපිට මේකෙම චූටි පෙත්තකුත් අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන ඩිසයින් එකක් දාන්නත් පුළුවන්. හරි? ගැටලුවක් නැහැ. ඒ කොම එකක් ඊට පස්සේ මෙතනට අපි දාමු මේ වගේ චූටි පෙති දෙකකුත් දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට මේ වස්සෙත් ආයි ඩිසයින් ටිකක් අඳින්න පුළුවන්. හරිද? මෙහෙම බෙදලා මේක අස්සෙත් චූටි පලාපෙති ටිකක් වගේ දාලා මේ මල සංකීර්ණ කරලා ගන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍යයෙන් අපිට ඔය උද්භිත ගණේ හැඩ තියෙන මේ ව්‍යාප්ත මෝස්තර වලට, මුළුතල මෝස්තර වලට පාවිච්චි කරන්න පුළුවන්. ඔය එක මලක්. හොඳේ. මේකේ මෙන්න මේ පෙත්ත එක එක පැත්තට දාලා මලක් හදාගන්න පුළුවන්. හරි? මම තව වැඩක් පෙන්නන්නම්. දැන් සාමාන්‍යයෙන් මෙන්න මේකනේ අපි යොදාගත්ත ඔය වැඩේ කරන්න මේ. හරි. උද්භිත ගණේ හැඩතලයකට ගන්න පුළුවන්. මේකම ලියවැලක් කරලා ගන්නත් පුළුවන්. හරි? ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට ලියවැල් මෝස්තර එහෙම ඇඳ ගන්න මේ ඕනි වුණාම ඕක අමාරුයි. හරි? අපි කරන්නේ සාමාන්‍ය දැන් ඔන්න එක පෙත්තක් ඇඳලා. හරිද? මෙතනින් කොහොම මේ තව එකක් ගන්නවා මේ. කොහොම ඇරා මෙහෙම මේ ඔන්න ටිකක් දිග් ගැස්සුවා තව පෙත්තක්. හරිද? දැන් ආයි මේ හරිය. මේ මෙහෙම ගමු. ආයිස්සු 1යි 2යි 3යි. ඊට පස්සේ ඔය වගේ අපිට දැන් අර චූටි දිගට යනවනම් මේ අස්සෙන් මේ හැඩේම ගන්න පුළුවන්. හරිද? ඒ වගේ පොඩි ක්‍රම තියෙනවා මේ ඔය වගේ අර ලියවැල් අඳිනකොට. ඊට පස්සේ මෙන්න මේ වගේ තැන් වලට මේ වගේ හැඩ එහෙම දාලා ඔය කොහොම ලස්සන කරලා ගන්න පුළුවන් ඕක. හරි? ඔය වගේ පොඩි ක්‍රම තියෙනවා. එතකොට ඔන්න ඔය වගේ ක්‍රමයකින් තමයි අද කුඩ මෝස්තරේ අඳින්නේ. හරි? කුඩ මෝස්තරේ අඳිනකොටත්
කරගන්න ක්‍රමයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ඉස්කෝලේදී ඇඳලා ඇති රවුම් වලින්. හරිද? වෘත ඇඳලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට කුඩ මෝස්තරයක් අපි මෙහෙම කතා කරමුකෝ. ඕක පොඩ්ඩක් සරල කරලා දෙන්න. මෙහෙම රවුමක් අඳිනවා ඉස්සෙල්ලා කව කට්ටයරක්. හරිද? සාමාන්‍යයෙන් මේක රවුමෙන් කරන්න ගියොත් අපිට ටිකක් අමාරුයි. හරි? රවුම කරලා මේක කෑලි 8කට බෙදලා හරි? ඔන්න ඔහොම සිස්ටම් එකකටනේ ඔයගොල්ලෝ සමහර තැන්වල කරන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම මෙතනින් හැඩයකුත් ගන්නවා. හරිද? දැන් මේකෙදි වෙන්නේ සමහර ළමයින්ට මේක ගානට බෙදා ගන්න බැරුව එකක් ලොකු වෙනවා එකක් පොඩි වෙනවා. හරිද? ඒ වෙනුවට මම කියා දෙන්නේ හතරස් කොටුවක් ඇඳලා මේ ඩිසයින් එක ගහන විදිය. හරි? එතකොට හතරස් කොටුව බෙදා ගන්න අපිට ලේසි. හරි? දැන් අපි මෙතන දිග අඟල් 8යි කියලා කියමුකෝ. හරි. වටේම 8 කොටුවක්. හරි? යටත් 8යි. එතකොට 8 දෙකට බෙදුනට පස්සේ මෙතන 4යිනේ. හරිද? ඔන්න 4 කෑලි වලට තමයි කැඩෙන්නේ. හරි? එතකොට මෙතන මෙහෙම අපිට බෙදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම බෙදා ගන්නත් පුළුවන්. වරදින්නේ නැහැ. එතකොට මෙතන දිග අඟල් 4ක් නෙවෙයි කියලා අපි දන්නවා. මෙතන ඉඳන් මෙතනට තියෙන දිග අඟල් 4යි. හරිද? මෙතන ඉඳන් මෙතනට අඟල් 4 4 මාක් කරගෙන යනවා. එතකොට කුඩ මෝස්තරයේ ඩිසයින් එක අපිට ගහ ගන්න ලේසි. හරි? මේක මම දැන් කොලයක කරනවා. ඩිසයින් එක ගන්න විදිහ සහ මේ මෝස්තරේ දාගන්න විදිය පාට කරන විදිය දියසායන් සහ පැස්ටල් ඒ ඔක්කොම කියලා දෙනවා. හරි? රයිට්. අපි කොලේ එහෙම අරන් පොඩ්ඩක් වැඩේට ලැහැත් වෙනවා. මම කැමරාව අනිත් පැත්ත හරවනවා. මම කතා කරගෙන යද්දි හදිසිය හරි සවුන්ඩ් එක ඇහුන්නේ නැති වුණොත් පොඩ්ඩක් මේ දැනුවත් කිරීමක් කරන්න. හරි. රයිට්. දැන් අපිට පැන්සල අඩිරූල ඕමනා වෙනවා. හරිද? අඩිරූලක් ගන්නකොට පොඩ්ඩක් දිග හරි ප්‍රකාශන කරන එක්කෙනෙක් ඉන්න පුතේ මේ මම ඔයාට වෙනම වීඩියෝ එකක් එවන්නම්. ඔයාට දැන් කරන්න තියෙන්නේ මානව රූප 3ක් අඳින්න. හරිද? ඒ මානව රූප 3 මම දැන් මේක කරගෙන යන අතරතුරේ මේගොල්ලන්ට කලර් කරන්න කියා දෙනවනේ. එතකොට මම ඔයාගේ වැඩේ පොඩ්ඩක් කරන්න දැනට මෙහෙම වැඩක් කරන්න ඕනේ. මානව රූප 3ක් අඳින්න ඉරියව් 3කින්. හරිද? සාම්ප්‍රදායික ඇඳුම් දාන්න එපා. ඒ කියන්නේ රෙද්දයි හැට්ටයි සරමයි එහෙම දාන්න නැතුව පොඩ්ඩක් වෙනස් ඇඳුම් කිහිපයක් දාලා ඉරියව් වෙනස් කරලා මිනිස් රූප 3ක් ටක් දාලා අඳින්න. ඊට පස්සේ මං මේක කියා දෙන අතරතුරේ ඔයාගේ වැඩේ කරන්න. රයිට්. හරි. දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ. ඔයගොල්ලෝ ගහන්න ඕනේ ඔය කොලේ අඟල් 4 සෝරි අඟල් 8 කොටුවක්. හරි? ඒ කියන්නේ අඟල් 8 කොටුවක් කියන්නේ සෙන්ටිමීටර් නෙවෙයි අඟල් 8ම අනින්න ඕනි. අපි ගානට තනින් අඟල් 2යි අපි කොලේ මැද්දට වෙන්නනේ දැන් මේක ගහන්නේ මේ A4 එකේම සාමාන්‍යයෙන් අඟල් 8කට වඩා චුට්ටක් වැඩියෙන් තියෙනවා. හරිද? පිටක් ගාලා අඟල් 8 කොටුවක් ගහගෙන වැඩේ පටන් ගමු. හරි. මේ වගේ අඟල් 8 කොටුවක් හැම කෙනෙක්ම ගහගන්න. ගහලා අපි දන්නවා 8 දෙකට බෙදුන ගමන් මෙතන 4ක් එනවා කියලා. ඒක හින්දා මේ හැම ඉරක්ම හරි මැදින් මාක් කරගන්න ඕනේ. කියන්නේ අඟල් 4ක් වෙන්න මාක් කරගන්න ඕනේ.
ඔය මනිනේව හරියට කරන්න ඕනි මොකද මේක පොඩ්ඩක් මේ වැරදුනොත් එහෙම අර ඩිසයින් එකේ කෑලි එහා මෙහා යනවා. හරි ඒක හින්දා අපිට මනින වැඩේ හරියටම කරගන්න. හරි. ඔන්න ඔහම අඟල් 4 මේ මාක් කරගත්තට පස්සේ අපිට මේ ඉරට මේ ඉර යා කරගන්න වෙනවා. ඔන්න ඔහම. ඕක තමයි ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ. හරි. ඔහොම කරලා මේ මුළු ටිකත් යා කරගන්න. ඊට පස්සේ වැඩේට යන්නම් එකෙන් පස්සේ. හරි. ඔහොම මාක් එක හදාගන්න ඔක් ගන්නට 4 කොටුවක් එන විදිහට මේ වගේ 8 කොටුවක 4 කෑලි තමයි මම බෙදාගත්තේ. ඒක ඇඳලා ඉවරුනාට පස්සේ කවුරු හරි මට මැසේජ් එකක් දාන්න මේ ඊට පස්සේ ඊළඟ වැඩේට යනවා. රයිට් ආය අහගන්න මැසේජ් එකක් දාලා තිනවා. අඟල් 8 කොටුවක් ගහන්න ඕනේ. හරිද? අඟල් 8 කොටුවක් ඇඳලා ඒක හරි මැදින් මෙහෙම බෙදා ගන්න. අඟල් 8 දෙකට මැදින් බෙදුනහම 4ක් එනවනේ. ඊට පස්සේ අඟල් 4 තැන් වලින් මෙහෙම පොයින්ට් එක ගහගන්න මේ. ගහලා ඒ ඉරි යා කරගන්න. ඊට පස්සේ මේ මුළුත් යා කරගන්න ඕනේ. ඔය වැඩේ තමයි කිව්වේ.
දැන් මේක ඇඳලා ඉවරයි නම් මට කියන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙහෙම වැඩක්. අපි අඩි රූල අරන් මෙතනින් බිඳුව තියෙනවා. හරිද? මේ ටික විතරක් මතක තියාගන්න. මෙන්න මේ ඉරි හතරේ කියන්නේ මේ හරහට ගහලා තියෙන කතිරේ හැම කෑල්ලකම අඟල් හතරක් මාක් කරගන්න ඕනේ. හරිද? මම මෙතනින් තියලා මෙතනින් ආයි හතර මාක් කරගන්නවා. ඊට පස්සේ ආයේ මෙතනින් හතර මාක් කරගන්නවා. ඔහොම වටේටම අඟල් හතර හතර මේ ඉරි හතරෙත් මාක් කරගන්න ඕනේ. මෙන්න මෙහෙම. හරිද? මෙතන ඉඳන් මෙතනට 4යි, මෙතන ඉඳන් මෙතනට 4යි, මෙතන ඉඳන් මෙතනට 4යි, මෙතනයි 4යි. ওই විදිහට පොයින්ට් ටික මාක් කරගෙන යන්න ඕනේ. මාන රූපයි ග්‍රැෆික් කරන අයටයි මම වෙනම පාඩම හදනවා. ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ මම වැඩේ කියන්න මොකක්ද කියලා. පොඩි පොයින්ට් ටිකක් තියෙන. එතකොට ග්‍රැෆික් කරන කෙනාට මම වීඩියෝ පාඩමක් විදිහට ඒක කියලා දෙනවා. දැනට ඕකේ අවුට්ලයින් කරලා තියෙන කාබන් පෑන් එක. ඒකෙන්ම චුට්ටක් අදට ආට කරන්න බෑ. රයිට්. මේකේ දැන් ඊට පස්සේ මෙහෙම ඇඳගත්තට පස්සේ අපි මෙහෙම අඩි රූල තියලා මෙන්න මෙහෙම යා කරගන්න ඕනේ. එතකොට මේකේ ගානට උඩ මොස්තරේ ඒ කියන්නේ වටේ ඇඳෙනවා. හොඳයි. ඔන්න ඔය වැඩේ තමයි කරගන්න තියෙන්නේ. හරි. රයිට්. මට කියන්න බලන්න මේ අපේ කවුද ග්‍රැෆික් කරන දුව තාම ඉන්නවද? සහ මානව රූප එහෙම නැත්නම් ප්‍රකාශන කරන කෙනා ඉන්නවද කියලා පොඩ්ඩක් මට මැසේජ් එකක් දානවද? දෙන්නම ඉන්නවද? රයිට්. මම ග්‍රැෆික් කරන කෙනාට පොඩි වැඩක් දෙන්නම්. මෙහෙමයි වැඩේ. මේක කට්ටිය අඳිනකම් දැන් ඔයගොල්ලන්ගේ අපිට හම්බෙනවනේ පොත් පිට කවර අඳින්න. හරිද? පොත් පිට කවරයක් අඳිනකොට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. දැන් පොතක පිට කවරේ සාමාන්‍යයෙන් එන්නේ දැන් මේක පොත කියලා හිතන්නකෝ. මේක අපි මෙහෙම නමනවා. හරි? නැමුවට පස්සේ මේ පැත්තනේ ඉස්සල්ලාම මුල් පිටුවට එන්නේ. මේ පැත්ත තමයි පිටිපස්සට එන්නේ. හරිද? එතකොට මුල් පිටුව අනිවාර්යෙන් අඳින්න ඕනේ මේ සයිඩ් එකේ. right? මතක තියාගන්න පිටිපස්ස අඳින්න ඕනේ මේ සයිඩ් එකේ. හරි? ඔහොම තමයි පොත් පිට කවරේ පැති තෝරගන්නේ අංක 1ට. හරි? එතකොට අපි අනිවාර්යෙන් විභාගෙදි පොත් පිට කවරයක් අඳිනකොට මෙතනින් සෙන්ටිමීටරයක් හැම වටෙන්ම අයින් කරගන්නවා නේ. මෙහෙම. එතකොට මේ මම මේක දල සටහනක් විදිහට දැන්ට ගහලා පෙන්නන්නම්. මෙතන දැන් මේ වගේ කොලයක මෙහෙමනේ පොත් පිට කවරය ඇඳෙන්නේ මේ. ඔන්න ඔහොම. හරි මේක මේ චූටියට අඳින්නේ මම මේ ටක් ගාලා
යදෙන්න ඕන හින්දා එතකොට මේකේ සෙන්ටිමීටරයක් අතෑරලා තමයි අපි මෙහෙම වටේ කොටුව ගහගන්නේ. හරි. ඕක තමයි පොත් පිටකවරේ. හරි. එතකොට කොටුව ගහගත්තට පස්සේ මේ තියෙන්නේ මේ කොටුව. හොඳේ. මම මේක පොඩියට ඇන්දේ ලොකුට අඳින්න තියෙනවා මේ ඕන එක. එතකොට මේ පොතේ හරි මැදින් මෙහෙම ඩබල් ලයින් එකක් යන්න ඕනේ. ඩබල් ලයින් එක කියන්නේ පොතේ මැද. හරිද? මේක ගොඩක් ලොකුවට නෙවෙයි සාමාන්‍යයෙන් මේ සෙන්ටිමීටර් භාගයක් වගේ සයිස් එකට තිබ්බහම හොඳටම ඇති. පොතේ ආකෘතිය මෙහෙමයි. මෙතන සාමාන්‍යයෙන් අපි මෙතනින් අතාරිනවා මේ පොතේ උඩ ලයින් එකේ ඉඳන් නමට. ඒ කියන්නේ පොතේ නමක් තියෙනවනේ මොකක් හරි. අපි කතන්දර පොතකට ලියමුකෝ නිකන් උදාහරණයක් විදිහට අලි බබා කියලා. හරිද? මෙතන ඉඳන් මෙතනට අඟලක්වත් ඉඩ තියෙන්න ඕනේ. හරිද? මෙතන ඉඳන් මෙතනටත් එහෙමයි. මෙතන ඉඳන් මෙතනටත් එහෙමයි. මේ නම එන්න ඕනේ මැද. ඊට පස්සේ පොත ලියපු කෙනාගේ නම මෙතන. හරි? මෙතන ඉඳන් මෙතනට පොඩි ඉඩක් තියෙන්න ඕනේ අඟලක විතර ඉඩක් තියෙනවා. අඟලක් නැත්නම් සෙන්ටිමීටර් එකමාරක්වත් ඉඩ තියෙනවා. මෙතන ඉඳන් මෙතනට තියෙන දිගත් එහෙමයි. මෙතන ඉඳන් මෙතනට තියෙන දිගත් එහෙමයි. හරි. මෙතන එනවා අනිවාර්යෙන් පොත ලියපු කෙනාගේ ෆොටෝ එකක් එනවා. ඊට පස්සේ එයා ගැන කවුරු හරි ලියපු චුටි වැකියක් එනවා. ඊට පස්සේ මෙතන බාකෝඩ් එකක් එනවා. බාකෝඩ් එකයි පොතේ මිල. මිල මෙතනින් දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ ආයි මෙතන පොත ලියපු කෙනාගේ නම. මෙතන ඇවිල්ලා පොතේ නම. හරිද? එතකොට සාමාන්‍යයෙන් පොත් රාක් එක අපි තිබ්බහම පොතක් හොයාගන්න මෙන්න මේ ඝනකම කොටසෙත් ගහලා තියෙන එකනේ. හරිද? එතකොට ඕක තමයි පොතේ ආකෘතිය. නිකන් කතන්දර පොතක් නම් මෙතන මොකක් හරි ලස්සන හුරතල් මලක් හරි කියන්නේ මල හුරතල් නෙවෙයි මොකක් හරි පොඩි ළමයිගේ කතන්දර පොතකට නම් මොකක් හරි අපිට පැන්ඩෙක් වගේ මොකක් හරි දාන්න පුළුවන්. එහෙම දාලා හරි නැත්නම් මලක් දාන්න පුළුවන්. ඒ වගේ එකක් දාන්න පුළුවන්. නමට ගැලපෙන විදිහට තමයි පොතේ ඩිසයින් එක දාගන්නේ. හරි. පැත්ත මෙහෙම ගානට පරිසරයක් වගේ දාලා ඩිසයින් එක දාලා මේ පැත්තත් හදනවා. මෙන්න මේ අකුරු ලියන විදිහ මම වෙනම කියලා දෙන්නම්. දුවට පුළුවන් නම් දැන් මෙන්න මේ ආකෘතිය ඔයා ගහගන්නකො වෙනම කොලයක. මම දැන් ඔය කියා දීපු විදිහට පොඩ්ඩක් ආකෘතිය ගහගන්න. මම දැන් ආයි යනවා මොස්තර කරන අයට. මේක මම දැන්ට මේ පැත්තෙන් පොඩ්ඩක් තියලා තියන්නම්. හරි. දැන් මේ හැඩතලේ ගහලා ඉවරුණාට පස්සේ හරි අපිට කරන්න තියෙන්නේ මෙහෙම වැඩක්. මේකෙදී මේ ග්‍රැෆික් එකේ මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. රයිට්. මේකෙදි දැන් මෙන්න මේ කෑල්ලක් අස්සේ තමයි දැන් මම අර කලින් කියා දීපු පෙත්ත අඳින්න තියෙන්නේ. හරිද? ඒක මෙහෙම අඳින්න ඕනේ. දැන් මම ඒක පටන් ගන්නවා කරන්න. හරිද? බලා ගන්න. මෙතනින් මෙතන පොඩ්ඩක් ඉඩ තියෙද්දි මෙහෙම කුම්බල ගන්නවා මෙන්න මෙහෙම ලස්සනට මෙතනට මෙන්න මෙහෙම හැඩේ තියෙන. හරිද? ඔය හැඩේ ලස්සනට ගන්න ඕනි මේ මෙතනින් පිම්බෙන්න ඕනි. හරි? නැත්තම් ඕක එන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතන ඔහොම එකයි ඔහොම ඊට පස්සේ අහපව මේක අරන් මෙතනට යා කරනවා. ඔන්න ඔහොම හැඩතලයක් එන්නේ. හරිද? මෙතන ලස්සනට අර ෆ්ලැට් වෙන්නේ නැතුව පිම්බෙන්න ඕනේ. මම දැන් ඒක පොඩ්ඩක් ආයි ඉස්සුවා. ඒ කියන්නේ මෙතන අර චුට්ටක් ෆ්ලැට් වෙලා තිබ්බා. ඒක උස්සලා ගත්තට පස්සේ වැඩේ හරි. ඊට පස්සේ මං ආයි එකක් මෙන්න මෙතනින් පටන් ගන්නවා මේ. මෙතනින් පටන් ගන්න එක අපිට මෙහෙම අරන් මේ කොහොම රවුන්ඩ් කරලා මෙතනට ගන්න පුළුවන්. 1යි 2යි 3යි. මෙතනින් මෙහෙම ආ කරගන්න පුළුවන්. ඔන්න හැඩේ. හරිද? ඔන්න පෙති දෙකෙන් තමයි අද වැඩේ යන්නේ. හරි? ඊට පස්සේ මෙන්න මෙතන පොඩි ඉඩක් ඉතුරු වෙලා තියෙනවනේ. මං ඒ ඉඩේ මෙන්න මෙහෙම පොඩ්ඩක් සලකුණු කරගන්නවා මේ. ටුට්ටක් සලකුණු කරගෙන මෙතන මම පෙති 3ක් විතර දානවා මේ. මෙතනින් 1යි ඊට පස්සේ 2යි ඊන් කළා ලස්සනට අඳින්න ඕනි. ඊට පස්සේ මෙතනින් 3 වෙනි පෙත්ත. ඔන්න ඔහොම ඔය. ඔන්න ඔහොම මල් පෙති 3කුත්
දානවා. ඕක තමා කරන්න තියෙන වැඩේ ඊළඟට. right. මේක ටක් ගාලා ඇඳගෙන යන්න. ඕක ඇඳලා මම ඔයගොල්ලන්ට ගන්න කිව්වා අර පර්මනන්ට් මාකර් එක. එකත් ඕන වෙනවද වැඩේට? ඔය පර්මනන්ට් මාකර් එකෙන් අපිට කරන්න තියෙන්නේ මේකේ ලයින් එක හදාගන්න. ඒ කියන්නේ අවුට්ලයින් එක දාගන්න පැස්ටල් කරන අයයි වෝටර් කලර් කරන අයයි දෙගොල්ලෝ. හරි? ඔන්නඔහම අවුට්ලයින් එක දාගෙන මේක වටෙත් අර කෑලි ටික යා කරගන්න ඕනි. ඒ කියන්නේ මෙතන අඩි රූල තියලා අර දිගයිරි ටික අපි අඳින්නේ නැහැ මේකේ. මේක වටේ විතරයි අපි මාකර් එකෙන් මෙහෙම දාගන්නේ. හරි? ඊට පස්සේ අනිත් කෑලි ඔක්කොම මගා ගන්න වෙනවා. ඔන්න ඔය හැඩේ තමයි කුඩ මොස්තරයක මූලික හැඩේ. අපි මේ කොටුව අන්තිමට මගන්න ඕනේ. හරි? කොටුව අදාළ වෙන්නේ නැහැ. මම දැනට මකන්න නැතුව ඔහොම කියන්නම්. මේ හැඩේ තමයි මූලිකවම අවශ්‍ය වෙන්නේ. ඔව් මේක මේ එකම පැත්තට තමයි අඳින්න තියෙන්නේ. මම මේක මේ ට්‍රේසින් පේපර් එකක් කරන් හරි දැන් ඕගොල්ලන්ට මේ වගේ ට්‍රේසින් පේපර්ස් එකක් නැත්තම් හාෆ් ෂීට් එකක් ගන්න. එතකොට හාෆ් ෂීට් එක උඩින් තිබ්බට පස්සේ මේකේ මේ කොපිය ගන්න පුළුවන් ඕගොල්ලන්ට මේ. මේක මෙහෙම තිබ්බට පස්සේ ඕගොල්ලන්ට යටින් මේක හැඩේ පේනවනේ. එතකොට ඒක ඇඳ ගන්න. හරිද? ට්‍රේසින් පේපර්ස් තියෙන කට්ටිය කොලයක් අරන් දැන් මෝස්තර කරන අයට මේක නම් මේ අපි කියන්න ඕනේ නැහැ. මේක සාමාන්‍යයෙන් තියෙනවා. අ, මෙහෙම කොලේ යටින් තියලා මේකේ අච්චුව ගන්න පුළුවන් ඕගොල්ලන්ට. හරිද? ඒක ගන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් මේ අඟල් 4 කොලෙක් මේ කොටුවක් දෙකට මැදින් මෙහෙම බෙදුවට පස්සේ එන කෑල්ලක් තමයි මෙතන තියෙන්නේ. කියන්නේ ත්‍රිකෝණ කෑල්ල. හරි? මම දැන් මේකේ අ, කොපිය ගන්නවා මේකට. ට්‍රේසින් කොල් මේ කොලේට හොඳේ. ඕකත් අපි අවුට්ලයින් එකෙන්ම දාගත්තා නම් වැඩේ ඉවරයි. කොල්ල ගන්න නැතුව ගානට අඳින්නයි තියෙන්නේ. රයිට්.
ඔය විදිහට මේකේ මේ කොපිය ගන්න තියෙන්නේ. දැන් මේකේ එහා පැත්තේ අච්චුව ගන්න නම් කරන්න තියෙන්නේ අපිට තදට ලියවෙන පැන්සලක් කරන් මේ ටික උඩ තදට පැන්සල් කුඩු ටිකක් දාගන්න. හරිද? පැස්ටල් ගන්න යන්න එපා. මේ මොකද පර්මනන්ට් මාකර් එකෙන් පැස්ටල් එක ඇඳෙන්නේ නැති හින්දා පැන්සල් කුඩුම ගා ගන්නවා නම් ඔයගොල්ලන්ට මේක ටක් ගාලා අඳින්න පුළුවන්. මම අවශ්‍ය තැන් ටිකේ විතරක් දාගත්තාම ඇති ඈ. ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් ඊළඟ ලයින් එක ගාවින් ඔහොම ගාන්ට තියෙනවා. තියලා කරන්න තියෙන්නේ මේක උඩින් තදට අඳින්න ඕනේ. හරි. එතකොට මේක තද රැන්දට පස්සේ මේකේ සීල් එක මේ කොටුවේ මෙහෙම වදිනවා. හරිද? මම දෙකක් විතරක් අඳින්නම්. ඕගොල්ලෝ මේ කෑලි අටම ඔහොම පිළිවෙලට ඇඳගෙන යන්න ඕනේ. ඒක පැස්ටල් කරන අයටයි දියසායම් කරන අයටයි මම ඒක පාට කරලා කියලා දෙන්නම්. කොහොම තියාගෙන ওই ඩිසයින් එක දාගෙන ඔයාගේ මේ කොපි අරන් මේ අටටම ඇඳගෙන යන්න. කොහොම දාගත්තට පස්සේ අපිට දැන් ඒක උඩින් ආයි පැන්සලෙන් ඇඳ ඇඳින්න ඕනේ නැහැ. කාලේ යන හින්දා අවුට්ලයින් පෙන් එකෙන්ම ලස්සනට ඔය ඩිසයින් එක අපිට ඇඳ ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ මුළු කෑල්ලම එන්නේ. හරි. අර ග්‍රැෆික් එක කරන කෙනා ඉන්නවනම් ඒක ගැටලු තියෙන තැන් තියෙනවනම් මට මැසේජ් එකක් දාලා හරි අහන්න. ඊපස්සේ මේක ඉතුරු කෑලි ටිකත් අපිට ඇඳගෙන යන්න පුළුවන්. ඒකත් මං අටක් දාලා දාගෙන යන්න. මෙහෙම ගාන්ට ලයින් එක බැලන්ස් කරගෙන පට ගාලා ඇඳගෙන යන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මැනපු එක එහෙම වෙලා තියෙනවා නම් වැරදියි හොඳේ.
ඒ කියන්නේ වැරදියට මැරලා ඇති. එහෙම වෙන්නේ නැහැ ගානට මැන්නනම්. මොකද මේක අස්සෙත් තව ඩිසයින් එකක් අඳින්න තියෙනවා. මේ කෑල්ලම විතරක් නෙවෙයි. කොහොම දාගෙන යන්න බෑ. එතකොට මේකේ සීල් එක කොහොමත් අපිට ගන්න පුළුවන්. මේක අනිවාර්යෙන් තියෙනකොට පිට යන්නේ නැතුව ගානට තියන්න ඕනේ. මොකද පිට ගියොත් එහෙම අපිට පොඩ්ඩක් අවුට්ලයින් පෙන් එකෙම වෙනස් කරලා එහෙ මෙහෙ කරලා ගන්න වෙන්නේ. ලයින් උඩ වැඩි යවෙන්නේ නැතුව අනිත් ඩිසයින් එක කැපෙන්නේ නැතුව තමයි ඔක දාගන්න තියෙන්නේ. එතකොට අපිට පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් කරන්න තියෙන්නේ අවුට්ලයින් එක අඳිනකොට ඒක චූට්ටක් එහාට කරලා දාගන්න එක. එතකොට අර ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. දැන් මං අඳින එකේ මෙතන පොඩ්ඩක් ගැවෙන්න ගියා. ඒක හින්දා මම පොඩ්ඩක් අවුට්ලයින් එක අඳිනකොටම චුට්ටක් එහාට කරා. ඒ වගේ අර පෑනෙන්ම වෙනස් කරලා ගන්න පුළුවන් ඈ. මේ වගේ ට්‍රේසින් පේපර්ස් ටිකක් ඕගොල්ලෝ ගෙනත් තියාගන්න. මේ මොකද මේක ටක් ගාලා A4 එක වගේ ඉරෙන්නේ නැහැ. අපිට අර ඒකක ටික ගහගන්න තමා මේක ඕන වෙන්නේ. නැත්නම් අපිට half sheet කොලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ටිකක් අර GSM එක අඩු එකක්. ඒ කියන්නේ ඝනකම අඩු half sheet කොලයක් පාවිච්චි කරන්නත් පුළුවන් ওই වැඩේට. හරි. ඒ half sheet කොලේ ඝනකම අඩු වුණාම වැඩේ වෙන්නේ ළමයි මේ ඉරෙන්න බලනවා. ඉරුණට පස්සේ ටිකක් අපිට මේක යූස් කරගන්න අමාරුයිනේ. දැන් ව්‍යාප්ත මෝස්තරයක් වගේ එකක් එහෙමනම් ඉරුණොත් එහෙම වැඩේ අවුල් වෙනවා. දැන් මේ පේපර් එක ගොඩක් ඉරෙන්න බලන්නේ නැහැ. ඒ ගතිය ටිකක් අඩුයි. පොත් කඩල් වලින් ට්‍රේසින් පේපර් එකක් කියලා කිව්වහම දෙනවා. සව් කොළ නෙවෙයි.
සව්වලට වඩා ඝනකම හොඳ කොලයක්. ඔයගලන්ට සමහර ඒවා නිකන් මාක් කරගත්තට පස්සේ අතින් අඳින්න පුළුවන් නම් ඒව මාක් කරගෙනම යන්න. දැන් මං මෙන්න මෙතන මේ පෙත්තේ උඩ කෑල්ල විතරයි චුට්ටක් මාක් කරගත්තේ. ඒක මෙතනින් අපිට වෙනවම අතින් අඳින්න ලේසි හින්දා. හරි. රයිට්. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි මේක දාගත්තට පස්සේ ඊට පස්සේ අවුට්ලයින් එක දාන්න ඕනේ. අවුට්ලයින් අඳිනකොට මේ කෙලින් ඉරි අඳින්න යන්න එපා. හරි. ඒක මේ අඳින්න එපා. මොකද එතකොට මේකේ අර කෑලි කොටස් වලට බෙදෙනවනේ. ඒක අපි සාමාන්‍යයෙන් අඳින්නෙම නැහැ. හරි. ඔන්න ඔය විදිහට තමයි අපේ මූලික හැඩේ එන්නේ. හරිද? මේක ආවට පස්සේ මං කියවනේ මේක ASCII තව වැඩ ටිකක් කරන්න තියෙනවා කියලා. හරිද? දැන් අර වැඩි පිටට පැනලා තියෙන මේ පැන්සල් ඉරිය නම් පොඩ්ඩක් ඒක මකනෙන් අයින් කරලා හරි පොඩ්ඩක් පිළිවෙලකට ඕක හදා ගන්න. මේකේ තියෙන ඊට පස්සේ අපිට පොඩි දේවල් ටිකක් කරන්න. හරි? දැන් මේක මෙහෙම්මම පාට කරන්නත් පුළුවන් මෙහෙම පාට කළොත් කිසි ගතියක් නැහැ. අර නිකන් මෙලෝ රහක් නැති විදිහට තමයි තියෙන්නේ. හරි? මේකේ අපිට පොඩි ලයින් ටිකක් ඇඳ ගන්න වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් අවුට්ලයින් ටික වගේ තව අස්සේ පොඩි ඩිසයින් ටිකක් මේකේ දාගන්න තියෙනවා. ඒක මම අවුට්ලයින් පෙන් එකෙන්ම කරනවා. හරි? ඒක කරනකොට ඔයගොල්ලෝ මෙහෙමයි. ඔයාලට මේක එකපාරට අවුට්ලයින් පෙන් එකෙන් කරන්න බැයි නම් පැන්සලෙන් ඇඳලා ඉවර වෙලා අවුට්ලයින් පෙන් එකෙන් හදාගන්න. හරිද? අවුට්ලයින් පෙන් එකෙන් අත හුරු නම් විතරක් කරනවා. එතලා මම මෙහෙමයි. හොඳේ. මෙතන පොඩි ඩිසයින් එකක් දානවා මෙන්න මේ වගේ. මෙතනින් පටන් ගන්නෙ. මෙන්න මේ පෙත්තේ මේ ලයින් දෙක අල්ලලා. කොහොම එකයි. ඔන්න ඔහොම එකයි. හරිද?
ඒක හැම කෑල්ලකම අපි දාගන්න. ඒක අර මිම්මක් නෑ, අර ඇහි මිම්මෙන් වගේ තමයි ඔය හැම පෙත්තකටම අපි දාගන්නේ. ඔන්න ඔය විදිහට එන විදිහට දාගන්න ඕනේ. මේක ඕනෙම එකකට කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අර හැඩතල කැඩෙන තැන් ටික බල බල තමයි ඕක දාන්න තියෙන්නේ. එක සමාන වගේ විදිහට ගන්න try එකක් දෙන්න. ඔය විදිහට එතකොට එන්නේ වටේම. හරිද? මෙන්න මේ කෑල්ල මම මෙහෙම බෙදනවා. හොඳේ. මැදින් බෙදනවා, මේ තැන් දෙකෙන් බෙදනවා. ඔන්න ඔහොම. බෙදලා ඉවරලා මං කරන්නේ මෙතන දැන් පොඩි මල් පෙත්තක් වගේ හදා ගන්න ඕනේ. හරි? ඒ කියන්නේ ඔන්න ඔහොම අස්සේ කෑල්ල අඳින්න වෙනවා. ඔය විදිහට. හරි? ඒක අවුට්ලයින් එකෙන්ම පාට කරන්න පුළුවන් ඕගොල්ලන්ට. මම බෙදලා මේ පෑනෙන්ම මේකේ මේ පෙත්ත මතු කරන්න මේ. ඒ කියන්නේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක ඩාර්ක් කරලා මෙහෙම. ඔන්න ඔහොම. හරි. පෑනෙන්මයි වැඩේ යන්නේ. දෙකට මැදින් බෙදුවා. ඊට පස්සේ ඊළඟ කෑලි දෙකත් ඔහොම බෙදුවා. හරි. ඉඳලා ඉවරලා මෙහෙම මල් පෙති ටික. අනිවාර්යෙන් පෙත්තේ උඩ අර ලයින් එකේ ගැවෙන්න ඕනේ. ඊපස්සේ අර අස්සේ තියෙන චූටි කෑලි ටික මෙහෙම අවුට්ලයින් පෙන් එකෙන්ම වැහුවා නම් හරි. ඔය විදිහට. මෙතන ඊට පස්සේ මම තව චූටි ලයින් එකකුත් යනවා, ඩබල් ලයින් එකක් වගේ එන්නේ. එතකොට ඒක තව පොඩ්ඩක් ලස්සනට එනවා. මේ වගේ හැම කෑල්ලකම කරන්න ඕනි. මම පාට කරන කෑලි දෙකේ විතරක් කරනවා. ඔයගොල්ලෝ හැම කෑල්ලකම මේක දාගන්න. ඔය විදිහට යන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ පෙතිවල මෙන්න මේ අග්ගිස්සවල් වල මේ වගේ බෝලයක් දාගන්න චූටි. මෙන්න මෙහෙම. හරි. පැස්ටල් කරන අයයි, දියසායම් කරන අය ඔක්කොම. පැටික් නම් යූස් කරන්න එපා. පැටික් නම් ගත්තොත් වෙන්නේ දියසායම් කරන අයට මේ එක කරගන්න බැරි වෙනවා. මොකද දන්නවා පැටික් නම් එක මේ දිය වෙන්න බලනවා. දියසායම් ගන්නකොට. ඊට පස්සේ මේ චූටි පෙත්තෙත් අපිට පුළුවන් ඒ වගේ ඩිසයින් එකක් යන්න. එතකොට ඒක ටිකක් ලස්සනට එනවා. හරිද? මේ පෙත්ත මේ ඕගොල්ලෝ ඇඳනම් මේක හීනියට ඒක මහත් කරගන්න. හොඳේ. පුළුවන් තරම් මහත් කරලා අඳින්න ඕනේ. මෙන්න මෙතන මේ වගේ ඩිසයින් එකක් දාන්න පුළුවන් අපිට. කොහොම එකයි ලස්සනට පුරවල ඇඳ හැකි. ඒකත් ඔහොම බෙදන්න පුළුවන්. බෙදලා ඒකෙත් අර මල් පෙත්ත දාන්න පුළුවන්. ඊට පස්සේ ඒ පෙත්තටත් අර චූටි තැන් වලින් ඩොට් එකක් තියාගන්න. මේකේ අභ්‍යන්තරයේ ගොඩක් ඩිසයින් එන තරමට මේක ලස්සන වෙනවා. ඊට පස්සේ මේ හැම කෑල්ලකම මේ වගේ ඩබල් ලයින් දෙකක් මම දානවා. ඔන්න ඔහොම. ඒක පොඩ්ඩක් අලු පාටින්ම පාට කරනවා නම් හොඳයි. ඒකට ඔන්න ඔය වගේ චූටි චූටි ඩිසයින් ටික තමයි මේ හැම පෙත්තකටම දාන්න තියෙන්නේ. හරි.
සාමාන්‍යයෙන් අවුට්ලයින් පෙන් එකෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන් හරියට මොලේ කල්පනා කරලා වැඩ කරනවා නම් ඔය විදිහට කෑලි 8ෙම දාගන්න. හරි. මම දැන්ට මෙතනින් නවත්තන්නම් මේ මොකද මේක කලර් කරන්නත් තියෙන මේ ඔක්කොගෙම දාන්න ඕනි. මම දැන්ට මෙතනින් නවත්තලා කලර් කරන වැඩේ කියලා දෙන්නම් මේ කොහොමද කරන්න කියලා. ඔයගොල්ලෝ එතකන් වැඩේ ඉවර කරගන්න. හරි. මම දැන් කියලා දෙන්නම් පැස්ටල් කරන අයට මොකද්ද මුලින්ම කරන්න ඕනේ කියලා. දැන් ඔයගොල්ලෝ එක තැනක් හරි ඇඳලා ඉවර ඇති කියලා මම හිතනවා. අපි එතනින් පටන් ගමු. පැස්ටල් කරන අය, දියසායම් කරන අයට මේකෙම තව එකක් මම කලර් කරලා පෙන්නන බෑග්ග්‍රවුන්ඩ් එකක් ගන්න කොහොමද අනිත් එක ගන්න කොහොමද කියලා. හරි. පැස්ටල් කරන අයට දැන් බලා ගන්න. දැන් අඳින එක පොඩ්ඩක් නවත්තලා ඔයා එක තැනක් ෆිනිෂ් කරගත්තා නම් ඒ තැනින් තමයි දැන් පටන් ගන්න තියෙන්නේ. එතකොට එකක් කරාට පස්සේ ඒ කෑලියටම එකම විදිහට යන හින්දා ටට්ටක් ගාලා මං කියලා දෙනවා. හරි. පැස්ටල් කරන අයට ගන්න වෙනවා ලා පාටවල් ටික. හරි. මං කියන්නම් මොනවද පාටවල් කියලා. රෝස පාට, ලා නිල් පාට, කහ පාට, ඊට පස්සේ කහ පාට. හරිද?
ඔන්න ඔය පාටවල් සෙට් එක ගන්න පුළුවන්. හරි. මේක ගාන විදිහ මං චුට්ටක් කියන්නම්. ඒක තමා වැදගත්ම දේ. හොඳේ. ගත්තු ගමන් ගාගෙන යන්නේ නැහැ. මොකද මේක ගාන සිස්ටම් එකක් තියෙනවා. මොකද බ්ලෙන්ඩ් කරන්නත් තියෙනවා. අපිට ඒ කියන්නේ ටිකක් මිශ්‍ර කරන්නත් තියෙනවා. හරි. ඔබ බලන්න ගාන සිස්ටම් එක. හරි. මේක සාමාන්‍යයෙන් පාට කරන්නේ අත තද කරන්නේ නැතුව. කියන්නේ ගොඩක් බුරුලට. මම මේක කෑල්ලක් ගානවා පැස්ටල් කරන අය බලා ගන්න දැන්. ගෑව නොගෑවසේ පේන්න මෙහෙම මේ. කියන්නේ තදට පාට කරන්නේ මේ වගේ ලාවට මේ. ඔන්න ඔහොම. කියන්නේ ගොඩක් අත බුරුල් කරලා තමයි පාට කරන්නේ. මේකට හේතුව තමයි මේක මිශ්‍ර කරද්දී ගානට මිශ්‍ර වෙන්න ඕනේ. හරි. ඔන්න ලානිල් පාට ටිකක් ගෑවා. ඊට පස්සේ මම ඔතනට ගන්නවා කහ පාට. හරිද? කහ පාටත් අත බුරුල් කරලා මෙහෙම. එතකොට කහ ගන්නකොට මෙතන අනිවාර්යෙන් කොළ පාට හැදෙනවා. හරි. තද කරලා ගන්න මේ වගේ ටිකක් අත බුරුල් කරලා අර ටිකක් මේ තනින් තන සුදු පාට වගේ හිටින්න. අන්න එහෙම තමයි පාට කරන්නේ. හරි. ඔහොම දැන් කහත් ගාලා ඉවරලා ඒක නවත්තලා අහපව් ගන්නවා එතනට සෝරි රෝස පාට. හරි. රෝස පාටත් අත බුරුලෙන් පාට කරනවා. ඔන්න ඔහොම. අපි ලාකොල ගත්ත මොකද මෙතන දැන් කොහොමද ලාකොල හැදෙන හින්දා ලාකොල නැතුව තැඹිලි පාට ගන්නකො. ඒක මම පාටයක් වෙනස් කරා පොඩ්ඩක් හොඳේ. තැඹිලි පාටත් අත බුරුල් කරලා මෙහෙම අන්තිම ටිකේ කොහොම ගන්න ඕනේ. ඔක්කොම අත බුරුලෙන් තමයි පාට ටික ගෑවේ. හොඳේ. එතකොට මෙන්න මේ වගේ එනවා. හරිද? මේ වගේ ආවට පස්සේ හොඳට අපි මෙහෙම අරන් මේ මෙහෙම නෙවෙයි මෙහෙම රවුමට ඇඟිල්ලෙන් මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔන්න. හොඳට කොලේ අල්ලගෙන ඉරා ගන්න නැතුව දැන් ওই පාට ටික තදට ගෑවනම් මෙහෙම ඇඟිල්ලෙන් මේ අපිට මිශ්‍ර කරන්න බෑ. පිට යන්නේ නැතුව ගානට අස්සෙම තියෙන විදිහට ඔය වගේ මිශ්‍ර කරලා හදාගන්න ඕනේ. ඕක තමයි පැස්ටල් කරන අය ඉස්සෙල්ලාම කරන්න ඕනේ වැඩේ. එතකොට මෙතන ගානට ලා වෙලා මේක ක්‍රමානුකූලව තද වෙනවා. මේ පැස්ටල් තදට ගාලා මේ වැඩේ කරන්න බෑ. හරි. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඔන්න පැස්ටල් කරන අයගේ කලර් පාඩම මේක. හරි. මේක ඊට පස්සේ කරන වැඩේ මම ආයෙ කියලා දෙන්නම් මෙතනින්. එහාට මම දැන් දියසායම් කරන අයට වෙනම කියා දෙන්න හදන්නේ ඊළඟ එක. හරි. දියසායම් කරන අයගේ කලර්ස් ටිකත් ඔය ටිකම තමයි. ඉස්සෙල්ලාම ලා නිල් පාට ගන්නවා. ඒ කියන්නේ නිල් පාට ලාවට ගන්නෙ. හරිද? ඒක මම මෙතනින් ගන්නකො මෙතන පැස්ටල් ගාපු හින්දා. මම ලා නිල් පාට මෙහෙම ටිකක් දුරට යනකම් ගන්නවා. හරි. පර්මනන්ට් මාකර් එක කීයටවත් මේ බොඳ වෙන්නේ නැහැ දියසායම් ගන්නකොට. හරි. වැඩක් නම් එක තමයි බොඳ වෙලා වැඩේ ගන්න දෙයක් නැති වෙන්නේ. ඔන්නෝම ලා නිල් පාටින් අපි දියසායම් කරන කට්ටියට මෙහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගන්නවා කහ පාට. කහ පාටෙන් එතන ඉඳන් උඩට මෙහෙම මික්ස් කරනවා. මිශ්‍ර කරලා ගන්නවා. එතකොට මෙතන පොඩ්ඩක් කොළ පාට හැදෙන්න ගන්නවා. ඒක අනිවාර්යෙන් වෙනවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් දැන් රෝස පාට නැති අයට මෙතනට කෙලින්ම ගන්න පුළුවන් තැඹිලි පාට ඊළඟ අවස්ථාවට. හරි. ආයෙ තැඹිලි පාට මෙහෙම දාලා මෙතන මෙහෙම මිශ්‍ර කරනවා. කොහොම ඊට පස්සේ මෙතන දැන් මේ වගේ කට්ටයක් හිටින්න ගන්න එපා. ඒක කොහොම හරි බ්ලෙන්ඩ් කරලා මේ වගේ අර ගානට
මිශ්‍ර වෙන විදිහටම හදාගන්න අර ලයින් එක හිටින්න දෙන්න එපා. හරි. එහෙම හිටිනවා නම් ඒක ගානට මිශ්‍ර කරලා ඒක වෙන් කරගෙන හදාගන්න ඕනේ. උඩ ටිකට අහපව් මං ලානිල් පාට දානවා. හරි. දානකොට මං කොලේ පොඩ්ඩක් මේ පැත්තට හරව ගන්න. එතකොට ලේසි. වගේ ලා පාටවලම තමයි අපි මේ වැඩේට ගන්න. හරි. ඔන්න දේවසායන් කරන කට්ටියගේ පැස්ටල් කරන කට්ටියගේ වැඩේ. හරි. දේවසායන් කරන අය මේක පොඩ්ඩක් දැම්මට පස්සේ වේලෙන්න අරින්න ඕනේ. මොකද නැත්නම් ඊළඟ වැඩේ කරන්න බෑ. හරි. පැස්ටල් ගාපු අයට අපිට කරන්න පුළුවන් ඊළඟ වැඩේ තමයි මේක බැක්ග්‍රවුන්ඩ් එක ඩාක් කරගන්න එක. ඒ කියන්නේ පසුබිම අඳුරු කරගන්න එක. හරි. ඔකට කළු පාට යූස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ඩාර්ක් ටෝන් එකක් ගන්නත් පුළුවන්. මේක කළු ගන්නවා නම් ටිකක් ලස්සනට එනවා. සහ අපි කියමු රතු හරි නිල් හරි ගන්න පුළුවන්. ඒත් අවුලක් නැහැ. අපි කළුයි නිලුයි පාට දෙක ගමු ඒ වැඩේට. හරි. මම දැන් කරලා පෙන්නන්න. මේක පොඩ්ඩක් පරිස්සමෙන් කරන්න ඕනේ. අවුට්ලයින් පෙන් එකෙන්ම ගන්නත් පුළුවන්. එකෙන් ගෑවුත් හැබැයි පෑන් එක දවසින් ඉවර වෙයි. මම පොඩ්ඩක් මේකෙන් ගානවා මුල් ටික. ඒ කියන්නේ කළු පාටයි. මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදිහට පසුබිම තද්දට ගාන්න ඕනේ. වෝටර් කලර් කරන අයත් ওই වැඩේම තමයි කරන්න ඕනේ. පසුබිම අපිට මේක මෙරුන් කලර් එකෙන් ගන්නත් පුළුවන්, කළු පාටින් ගන්නත් පුළුවන්. හරි. ඉස්සෙල්ලා කළු පාටින් ගාලා පෙන්නන්නම්. එතකොට කළු පාටින් එකක් ගෑවොත් ඒ විදිහම තමයි මේ කෑලියටම යන්නේ. ප්‍රවේශමෙන් අනිත් ඒවා ASCII ගැවෙන්නේ නැතුව පාට කරන්න තියෙන්නේ. ඔය විදිහට ගෑවට පස්සේ අපිට උඩ ටිකට අවශ්‍ය නම් කළු නැතුව නිල් පාට වගේ ගන්නත් පුළුවන් මේ විදිහට. ඒකට කලයක චුට්ටක් උඩට යනකොට බෑග්ග්‍රවුන්ඩ් එක නිල් පාටින් වගේ වෙලා පොඩ්ඩක් වෙනස් වෙනවා. හොඳේ. එහෙම කරන්නත් පුළුවන්. තද පාටකින් තමයි කොහොම වුණත් අපි ගන්න. අර එතකොට කළුත් මිශ්‍ර කරගෙන තමයි අපි නිල් වර්ණය බෑග්ග්‍රවුන්ඩ් එකේ උඩට දාන්නේ. මෙහෙම. ඔයගොල්ලන්ට නම් ඒක දැන් මම මේ නිල් දානකොට කළු වගේ පේන්නේ කැමරාවට. ලොකු වෙනසක් නැහැ මේ කොහොම වුණත් බෑග්ග්‍රවුන්ඩ් එක අඳුර වෙනවා. කොහොම. හරි. පැස්ටල් කරන ළමයි දැන් දන්නවනේ බෑග්ග්‍රවුන්ඩ් එක අඳුරු කරනවා කියලා. එතකොට ඔයා එක කෑල්ලක් මේ මෙහෙම ගා ගන්න එපා. මොකද කෑලි ඔක්කොම ටික මේ
බේසික් ටෝන් එකෙන් පාට කරලා තමයි මෙහෙම අඳුරු කරගන්නේ. නැත්නම් එක කෑල්ලක් විතරක් ඔයා තද කරගත්තොත් අනිත් එකේ මෙහෙම ඇඟිල්ලෙන් බ්ලෙන්ඩ් කරනකොට කළු පාට ගැවෙයි සම්පූර්ණයෙන්. ඒක හරියට පොඩ්ඩක් මතක තියාගෙන මේ වැඩේ කරන්න. දැන් කළු පාට ගන්නවා කියලා ඔයාට මතකේ තියෙනවා නම් මේ වැඩේ ඉවර කරලා අන්තිමට ඔයාට කළු පාට ගන්න පුළුවන්. මුලින් අර මිශ්‍ර කරන වැඩේ තමයි කරගන්න තියෙන්නේ. මේක දැන් මේ විදිහට ලස්සනට පාට කරගෙන එනකොට ඔක ලස්සනටම එනවා මතුවෙලා. හරි. ඔන්න ඔය විදිහට තමයි පැස්ටල් කරන අයට කරන්න තියෙන්නේ. දියසායම් කරන අයගේ ටෝන් එක අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වේලුනාට පස්සේ මේ මාකර් එකෙන්ම බ්ලැක් එක දාගෙන යන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. මම දියසායම් කරන අයගේ කලර් එක පොඩ්ඩක් වෙනස් කරනවා. හරිද? එතකොට දියසායම් කරන අයට මේ කොටුවටම බෑග්ග්‍රවුන්ඩ් එකේ කළු දාගන්නත් පුළුවන්. නැත්නම් වෙන වර්ණයක් දාගන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරි? මම ඕකේ පාට වෙනස් කරනවා ටිකක් තද රතු පාටට යන විදිහට. නිල් පාට දාන්නත් පුළුවන්, තද රතු දාන්නත් පුළුවන්, කැමති නම් කළු පාට දාන්නත් පුළුවන්, ගැටලුවක් නැහැ. හොඳේ. එතකොට මේ කලර් එක ටිකක් ලස්සන හින්දා තමයි මම කලර් එක චුට්ටක් වෙනස් කරන්න හදන්නේ. ඒත් ඔයගොල්ලන්ට කැමරාවට පේන්නේ කළු පාට වගේ. මෙරුන් කලර් එකෙන් දාන්නත් පුළුවන් ඔය වගේ. හොඳේ. මෙරුන් එක කියන්නේ අර තද රතු එකක් තියෙන කළුත් එක්ක මිශ්‍ර වෙච්ච අන්නේ පාට. දියසායම් කරන අය මතක තියාගන්න අනිවාර්යෙන් ඔය කොටුවටම එකම විදිහකට පාට වෙන්න ඕනේ. එකක්වත් ලා වෙන්නත් බෑ, තද වෙන්නත් බෑ, එකම විදිහට යන්න ඕනි. ඒක මතක තියාගෙන පාට කරන්න. නැත්නම් එකක් වෙනස් වෙයි, අනිත් එක තව එකක් වෙයි, එහෙම බෑ. එකම මට්ටමින් කලර් එක තියෙන්න ඕනේ. දියසායම් ගන්න කට්ටිය ඒක පොඩ්ඩක් පාට උකුවට ගන්න, ලාවට ගන්න එපා. ලාවට ගත්තාම ගැවෙන්නේ නෑ. අර උකුවට ගත්තාම එකපාරින්ම ගාලා ඉවර කරන්න පුළුවන්. නැත්නම් ටිකක් පාට ලා වෙනකොට වෙන්නේ මේ පාටවල තියෙන අර විනිවිද පේන ගතිය මේ වැඩි. ඒකින් හින්දා අර දෙපාරක් තුන් පාරක් ඔයගලන්ට ගහන්න වෙනවා. ඒකයි වෙන්නේ. මෙහෙම එකපාරින් ගත්ත ගමන් ඒ කියන්නේ ටිකක් උකුවට ගත්තාම දෙපාර තුන් පාර ගහන්න ඕනේ නැහැ. ඒකෝට එකපාරින්ම ඉවර කරගන්න පුළුවන්. ඔන්න ඔහොම මේ දියසායම් කරන කට්ටියත් බෑග්ග්‍රවුන්ඩ් එක ඩාර්ක් කරලා ගන්න තියෙනවා. ඕක තමයි කුඩ මෝස්තරේ ඩිසයින් එක. එතකොට මේ වගේ තව තව ඩිසයින් අපිට දාන්න පුළුවන්. හරිද? එතකොට මේ අර දැන් අපි කියනනේ ජ්‍යාමිතික හැඩ පාවිච්චි කරලා මෝස්තරයක් අඳින්න කියලා. එහෙමත් පුළුවන් ඕවා අපිට කරන්න. ඒ කියන්නේ ජ්‍යාමිතික හැඩ කියලා කියන්නේ මේවා නෙවෙයි. සාමාන්‍යයෙන් කොට්ටු ත්‍රිකෝණ ඒ වගේ අර වියුක්ත රූපී හැඩතල තමයි ඒකට එන්නේ. හරි? මේ ඩිසයින් එක සම්පූර්ණයෙන් ඉවර කරලා ඔයගොල්ලෝ මට අනිවාර්යෙන් ෆොටෝ එකක් ගෲප් එකට හෝ කරපු අභ්‍යාස මට එවන්න ඕනේ. නැත්නම් මම දන්නේ නැහැ නේ කරාද නැද්ද කියලා. එතකොට මේකේ අර ෆිනිෂින් එක ඊට පස්සේ වටේ ඔයගොල්ලෝ අර ෆින්ගර් මාක් තියාගන්න නැතුව ලස්සනට කියන්නේ අර අවුල් කරගන්න නැතුව ඔය මෝස්තර කියන එක කරන්න ඕනේ. ග්‍රැෆික් එහෙමත් ග්‍රැෆිකුත් එහෙමයි. අනිවාර්යෙන් පිරිසිදුකම තියෙන්න ඕනේ. ඒක එහෙම වුණා කියන්නේ මේ බලන කෙනාටත් ඒක ටිකක් අර අප්‍රසන්නයි. අර හැමතැනම පාට ගාගෙන එහෙම කරන්නේ නැහැ. නීට් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් පැස්ටල් කරන අය පැස්ටල් එකේ අර නීට් එකට ගන්න අමාරුයි නම් පොඩි බ්ලේඩ් තලයක් කරන් මේ පැස්ටල් එක චුට්ටක් අගිස්සෙන් කපා ගන්න. එතකොට ඒක අර දාර වගේ දේවල් එහෙම ওই වැඩේදි කරන්න පුළුවන්. අනිවාර්යෙන් පර්මනන්ට් මාකර් නම් ටක් ටක් ගාලා ඉවර වෙයි මේ
හොඳයි කළු පාටින් අපිට සමහර චූටි දැන් පාට කරන්න පුළුවන් මාකර් එකකින්. එතකොට මාකර් දෙක තුනක් අරන් තියාගන්න. එතකොට මේ මාකර් එකේ මේ එක පැත්තක් චූටි තුඩකුත් තියෙනවා අනිත් පැත්ත පොඩ්ඩක් මහත තුඩකුත් තියෙනවා. පොඩි වැඩ වලටයි ලොකු වැඩ වලටයි ඕක ඇති. රුපියල් 150ක් හරි රුපියල් 300ක් හරි ගාණක් වෙන්නේ මට මතක නැහැ. මේ වගේ දෙක තුනක් අරන් තියාගන්න. ග්‍රැෆික් කරන කට්ටියටත් ඕන වෙනවා. මොස්තර කරන කට්ටියටත් ඕනේ, ප්‍රකාශන කරන කට්ටියටත් ඕනේ. අර පොඩි පොඩි අවුට්ලයින් වැඩවල තමයි මේක පාවිච්චි කරන්නේ. ඔය විදිහට තමයි මේ මොස්තරේ යන්නේ. මං අනිත් ටික ගන්න නැහැ මේ ටයිම් එක යන හින්දා. ඕගොල්ලන්ට කරන් තියෙන්නේ කෑලි 8ම පාට කරන්න වෙනවා. එතකොට පැස්ටල් ගාන ටෙක්නික් එක තමයි මම දැන් කියලා දුන්නේ. හොඳ ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් අඳුරු කරලා පාට කරනවා නම් තදට පාට කරන්නේ අර වගේ උඩින් ගාන්ට ලාවට ගාලා ඇඟිල්ලෙන් බ්ලෙන්ඩ් කරන්න. එතකොට මේ වගේ ලස්සනට මිශ්‍ර වෙලා එනවා. දැන් මේ පැස්ටල් එකේ ගෑවෙනම් කළුයි නිලුයි හොඳේ. දියසායන් කරන කට්ටියට මං ගත්තේ මෙරුන් පාට. ඒ කියන්නේ මේ ඔයාලට පේනවා ඇති මෙතන රතු පාට වගේ පේනවා. මෙරුන් කලර් එක තමයි ගත්තේ. ඒ කියන්නේ රතු වලට කළු චුට්ටක් එකතු කරලා තමයි දියසායන් කරන අයගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගෑවේ. ඒක කැමති පාටක් ගන්න පුළුවන් තදට. හොඳේ කිසිම අවුලක් නැහැ. කළු ගත්තා කියලා ගැටලුවක් නැහැ. ප්‍රකාශන කරන කවුරු හරි ඉන්නවනම් මට ඒගොල්ලෝ ඇඳපු වෙනමම චිත්‍ර ඇඳනනම් ඒව මට පොඩ්ඩක් ඇඳලා තියෙනවා පොඩ්ඩක් එවන්න. එතකොට මට ඒවේ අඩුපාඩු බලලා පොඩ්ඩක් ඒක කරවන්න පුළුවන්. ප්‍රකාශනයේ ග්‍රැෆිකුයි ගොඩාක් ළමයි නැති හින්දා තමයි මම ඒකට ලොකු ෆෝකස් එකක් දෙන්නේ නැත්තේ. ඒ වුණාට ග්‍රැෆික් කරන අයගේ ග්‍රැෆික් ඇඳපුවා තියෙනවනම් මට ඒවා වෙනම දාන්න. එතකොට මට ඒවැය තියෙන අඩුපාඩු සහ කරන්න ඕනි දේවල් ටික කියා දෙන්න පුළුවන්.